හලෝ ඉතින් කොහොමද ඔයාලට අද වීඩියෝ එකෙන් මම මගේ ජීවිතයේ කාර්යබහුල දවස් කිහිපයක් ඔයාලත් එක්ක බෙදා ගන්නවා. චූටි කාලයක් වුණත් කොහොමද කළමනාකරණය කරගෙන ඔක්කොම වැඩි කරගන්නේ කියලා මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඉතින් රැඳෙන්න වීඩියෝ එකේ අන්තිම වෙනකම්ම. ඔන්න ඉතින් පළවෙනි දවස අපි ගියා බලංගොඩ. බලංගොඩට යන අතරේ ඉතින් මම කියන්නම් මම මේ දවස්වල කාර්යබහුල නෙවෙයි කියලා. ඔයාලා දන්නවත් වගේ මම කැම්පස් ඉලෙක්ට්‍රෝලා ඉන්න ළමෙක්. ඉතින් මට කැම්පස් රෙජිස්ට්‍රේෂන් එක ආවා. අපි සිරිපාද යන කලින් දවස් තමයි ඉතින් ඒක ආවේ. මට ඒක ඉතින් කරගන්න දවස් ටිකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ ඉතින් දානයක් වැටුණා, එක වැඩ ටිකක් වැටුණා. ඊට පස්සේ ඉතින් මේ 15 වෙනිදා තමයි අන්තිම දවස තිබ්බේ. අන්තිම දවසට කලින් සතිය විතර තමයි ඉතින් මම ඔක්කොම වැඩ ටික ඉක්මනට කරගන්න පටන් ගත්තේ. මේ දවස් ටික ගෙවුනේ අර මම මොකද කරන්නේ, මට මේ ටික කරගන්න පුළුවන් වෙයිද කියන අර හිතේ චකිතෙත් එක්ක තමයි. ඉතින් මම ඒ ටික කොහොම හරි කරගත්තා. ඒ ටික කරගත්ත විදිහ තමයි ඉතින් මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. කාලේ කළමනාකරණය කරගන්න විදිහ තමයි ඉතින් මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. හරි ඉතින් මම මගේ වැඩත් කරගන්න ගමන් ආච්චි අම්මට සීයාට අම්මට තාත්තට ඉතින් සලකන්න ඕනනේ. මේ ඉතින් මම යන්නේ මගේ වෙලාවෙන් ඉතින් එයාලටත් වෙලාවක් වෙන් කරලා ආච්චිට බෙහෙත් ගේන්න. ආච්චිට ඉතින් ආයුර්වේද බෙහෙත් තමයි ගන්න ආච්චිගේ අසනීපයකට. ඒක ඉතින් බෙහෙත් ගන්න ගියා මම එකටම. එන ගමන් ඉතින් අපි මෙතනින් නවත්තලා දවල්ට කෑවා. කාලා එහෙම ඉතින් චුට්ටක් කරලා එතනත් ඉඳලා ඉතින් අපි ගෙදර ආවා. එන ගමන් ඉතින් මට ගන්න තිබ්බ PDF ටිකකුත් ඉතින් මම print out ගහගෙන ආවා. ඒකෝර ඉතින් මට ඒ වැඩේත් ටිකක් හරි ඉවරයක් වෙන නිසා ඔන්න ඉතින් මේ දෙවෙනි දවස මම ඉතින් උදේම නැගිටලා ලෑස්ති වෙලා තාත්තත් එක්ක ගියා මෙඩිකල් එක ගන්න ලේ එකක් චෙක් කරන්න දෙන්න. ඊට පස්සේ ඉතින් මම මගින් බැහැලා බස් එකේ ඉස්කෝලේට ගියා. තාත්තා ඉතින් ගෙදර ගියා. මගේ A level result sheet, O level result sheet එක ඒ වගේ දේවල් ටික ට්‍රූ කොපි කරගන්න තමයි ඉතින් මම ඉස්කෝලේට ගියේ. මම ඉතින් ගියාට වැඩක් උනේ නැහැ. ප්‍රින්සිපල් හිටියේ නැහැ. ඉතින් ඔයාලටත් කියන්න තියෙන මෙහෙම ඉස්කෝලේට නැත්තම් රජයේ ආයතන වලට වැඩක් කරගන්න යනවා නම් පොඩ්ඩක් වේලාසනින් යන්න. මොකද ඒ තැන්වල ගොඩක් මිනිස්සු ඉන්නවා. අපිට වැඩක් කරගන්න වෙලාවක් ගොඩක් වෙලා යන්න පුළුවන්. ගොඩක් රස්තිය අඩු වෙනවා සමහර වෙලාවට. ඒක නිසා ඉතින් ඉක්මනට අර මේ මං වගේ අන්තිම දවස් වෙනකන් ඉන්න නැතුව කාලේ තියෙන වෙලාවේ පුළුවන් තරම් ඉක්මනට මේ වගේ දේවල් කරගන්න කියලා තමයි ඉතින් ඔයාලට මට කියන්න තියෙන්නේ. මේ ඉතින් තියෙන මගේ ඉස්කෝලේ ආදි ශිෂ්‍යයෙක් විදිහට ඉතින් අස්සෙම ගත්තට පස්සේ ඉතින් ඉස්කෝලේ යන පළවෙනි දවසේ තමයි ඉතින් මේ ලොකෝට ඉතින් වීඩියෝ කරගන්න ඕනේ නෑ. ඉතින් අර ළමයි එහෙම ඉතින් මට ලැජ්ජයි ෆෝන් එක උස්සගෙන යන්න. ඊට පස්සේ ඉතින් අපිට උගන්වපු මිස්ලවත් හම්බෙලා ඉතින් මං ගෙදර ආවා. හවසේ ඉතින් මං ගියා මෙඩිකල් එක ප්‍රයිවට් ගන්න කියලා හිතාගෙන චෙක් කරපු ලේ එක එහෙමත් අරගෙන මම ගියාට වැඩක් උනේ නැහැ. මට ඒ ડોක්ටර් කිව්වා රජයේ හොස්පිටල් එකකින් මෙඩිකල් එක ගන්න කියලා, ප්‍රයිවට් දෙන්න බෑ කියලා. ඊට පස්සේ ඉතින් මං ගෙදර ඇවිල්ලා ඉතුරු ඔක්කොම ડોකියුමන්ට්ස් ටික සම්පූර්ණ කළා. එතකොට ඉතින් ඒ වැඩත් ඉවරයි. ටික ඉතින් මම චුට්ට ඉතින් මේ වැඩ ටික ඉවර කරගත්තා. කාර්යබහුල දවස්වල ඔයාලට හම්බෙන පොඩි වෙලාවකට පොඩි හරි ප්‍රයෝජනයක් ගන්න. එතකොට ඉතින් ඔයාලට ඔයාගේ වැඩ ටික ගානට වෙලාවට කරගන්න පුළුවන්. හිතන්නකෝ ඔයා දැන් ඊට පස්සේ දවසේ උදේ කොහේ හරි යන්න දාගෙන ඉන්නවා කියලා. එතකොට ඉතින් ඒවට ගෙනියන්න ඕනේ ડોකියුමන්ට්ස් අනම්මනම් ඒවා. එතකොට අඳින්න ඇඳුමක් මේවා රැට ලෑස්ති කරලා තියුවොත් ඉතින් ඔයාට උදේට ඒවා අය හොය ඉන්න ඕනේ නැහැ. ඔයාට ඒක ගොඩක් ලේසි. මේ ඉතින් අපේ ගම මෙහි ඉතින් ගොඩක් තියෙන්නේ තේ වතු, රබර් වතු එහෙම තමයි. ලස්සනයි නේද? ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඔයාලට මතක් කරන්න තියෙන තව දෙයක් තමයි රජයේ හොස්පිටල් එකකින් මෙඩිකල් එකක් ගන්න යනවා නම් එයාලා මෙඩිකල් දෙන සමහර හොස්පිටල් වල දවස් තියෙනවා. ඒවා පොඩ්ඩක් බලලා යන්න. සමහර හොස්පිටල් වල පිටින් සමහර දේවල් චෙක් කරන් යන්න ඕනේ. ඒවත් බලලා යන්න. නැත්තම් ඉතින් ඒවා කිසි දෙයක් නොදැන
ඔයාලට ක්ලෝසින් ඩේට් උත් ලඟ වෙලා ඔයා ගියාම ඉතින් ඔයාලට මොකවත් කරගන්න බැරි වෙයි. මම අර පිටින් ලේ එක චෙක් කරගෙන එහෙම ගිය නිසා මට ඉක්මනට කරගන්න පුළුවන් වුණා. හිතුවේවත් නැති තරම් ඉක්මනට ඉතින් කරගන්න පුළුවන් වුණා. හොස්පිටල් එකේදී වීඩියෝ ගන්න දෙන්න මම මේ ටිකත් ඉතින් හරිම අමාරුවෙන් තමයි ගත්තේ. උදේම ඉතින් ගියාට මොකද 8යි කාලා 8:00 විතර වෙනකම් මට මෙතන බලන් ඉන්න උනා මෙයාලගේ ඔෆිස් අරනකම්. මොකද අපි පිටින් එන අය නිසා මෙඩිකල් ගන්න අපි රුපියල් 500ක් ගෙවන්න ඕන. ඒකත් ඉතින් ගෙවලා ඊටු ECG එහෙම ගන්න ඉතින් මං ආවා. එතනත් ඉතින් තව ගොඩක් වෙලා මට බලාගෙන ඉන්න සිද්ධ වුණා. ඊට පස්සේ ඉතින් ගෙදර ඇවිල්ලා මං එදා රෑම සාමුවෙන්සුරු කෙනෙක්ව හම්බෙන්න තිබ්බා අස්සනක් ගන්න. ඒකත් ඉතින් මං එදා රෑම කරගත්තා. එතකොට ඉතින් මට ඊට පස්සේ දවසේ කරගන්න තිබ්බ වැඩ ටික AG ඔෆිස් එකේ ෆෝම් එකක් අස්සම් කරගෙන ආදායම් වාර්තාවක් ගන්න තිබ්බා. ඒ වගේම ඉස්කෝලේට ගිහිල්ලා ඊටු වැඩ ටික කරගන්න තිබ්බා. ඊට පස්සේ ඉතින් පෝස්ට් ඔෆිස් එකට තමයි ඉතින් යන්න තිබ්බේ. ඔන්න ඉතින් මම හැමදාම තාත්තට ඉතින් කරදර කරන්න බැරි නිසා මම ගමේ බස් එකේ යන්න ගියා. පාරත් ඉතින් හොඳටම කැලේ වැවිලා අඩි පාරකින් තමයි ඉතින් යන්නේ. අපේ ගමට තියෙන්නේ එක බස් එකයි. බලන්නකො ඉතින් පාරේ තියෙන කැලේ රබර් කැලක් මැදින් තමයි ඉතින් යන්න තියෙන්නේ. මේකේ පහලට නම් ඉතින් යන්න අවුලක් නෑ. උඩහට එන්න තමයි ඉතින් එපා වෙන්නේ. ඉතින් මම ඊට පස්සේ AG ඔෆිස් එකටත් ගිහිල්ලා ඒ වැඩෙත් කරගත්තා. ගොඩක් වෙලා ගියා. ඊට පස්සේ ඉතින් ස්ටුඩියෝ එකට ගිහිල්ලා ඉතින් මගේ ෆොටෝස් ටිකත් ගන්න තිබ්බා. ඒ ටිකත් අරගෙන ආයෙ පාරක් ඉතින් ඉස්කෝලේට ආවා. ඉස්කෝලේට ඇවිල්ලා ඊට පස්සේ ඒ වැඩ ටිකත් කරගෙන පෝස්ට් ඔෆිස් එකටත් ඉතින් ඇවිල්ලා ඒ වැඩ ටිකත් කරගත්තා. ඊට පස්සේ ඉතින් මගේ ඔක්කොම වැඩ ටික ඉවර වුණා. ඉතින් හරිම සතුටක් දැනුනේ. හිතට පුදුම සහනයක් දැනුණා. කාර්යබහුල දවස්වලට වැඩ කරන්න තියෙන වැඩ ටික කොල කැලලක ලියාගෙන ඔයා කරන වැඩවලට ටික් මාක් දාලා ඔයාට තව මොනවද කරන්න තියෙන්නේ කියලා බලලා ඒ ටික වැඩ ටික කොහොමද කරගන්න කියලා හිතන්න. එහෙම කරන්නේ නැතුව ඔක්කොම වැඩ ටික ගොඩේ ගොඩ ගහගෙන ඔළුව අවුල් කරගත්තොත් ඉතින් හැම වෙලේම කරගන්න බැරි වෙනවා. තමන්ට ලැබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. එතකොට ඉතින් ඔයාලට ගොඩක් වැඩ ටිකක් එක දවසින් කරගන්න පුළුවන් වෙනවා. මාත් ඉතින් එහෙම කරගත්ත නිසා දවස් ටික මැනේජ් කරගත්ත නිසා තමයි මට මේ ටික කරගෙන ඉවර කරගන්න පුළුවන් වුණේ. ඔයාලට ඉතින් මේ වීඩියෝ එකේ මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. මගේ වීඩියෝස් වලට කැමති නම් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඔයාලා හැමෝටම මතක් කරනවා. වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන යන්න. මාත් එක්ක එකතු වෙලා ඉන්න. මම ආයෙ වීඩියෝ එකක් කරන් යනකල් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. හැමෝටම බුදු සරණයි.